මල් ලියනවා එක භාගයක් 5න් 3. අනෙක් භාගය තමයි 15න් 4. මෙන්න මේ භාග දෙක එකතු කරන්න ඕන පුතේ. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන භාග දෙකක් එකතු කරන්න කලින් අපි පුතේ හරයන් සමාන කරගන්න ඕන. මොනවාද පුතේ? හරයන් සමාන කරගන්න ඕන. කොහොමද හරය සමාන කරගන්නේ? මෙන්න මේ භාග දෙකේම හරය එකම අගයක් කරගන්න ඕන. බලන්න මෙන්න මේ භාගයේ හරය කීයද? 5. මේ භාගයේ හරය මොකද්ද? 15. මට කියන්නකෝ පුතේ මෙන්න මේ හරයන් දෙකම අපිට 15 කරගන්න බැරිද? මෙතන නම් 15 තියෙනවා. මෙන්න මේ 5 15 කරන්න බැරිද? පුළුවන්. 5 15 වෙන්න නම් කීයෙන්ද ගුණ වෙන්න ඕනේ පුතේ? 3ෙන් ගුණ වෙන්න ඕන. එහෙනම් භාගයක ලවයට දෙයක් කරොත් ඒ දෙයම හරයට කරන්න ඕන පුතේ. හරයට දෙයක් කරොත් ලවයට කරන්න ඕන. ලවයට දෙයක් කරොත් හරයට කරන්න ඕන. එහෙනම් මෙන්න මේ බලන්න මේ හරය 3ෙන් ගුණ කරා. ඇයි 3ෙන් ගුණ කරේ? 15 කරගන්න නේද? එහෙනම් උඩ ලවයක් 3ෙන් ගුණ කරන්න ඕන. දැන් බලමු අපි 3 වරක් 3 කීයද පුතේ? 9යි. 3 වරක් 5 කීයද? 15යි. මේ භාගෙ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ භාගෙ හැමමයි. කීයද පුතේ? 15න් 4යි. දැන් දන්නවා මගේ පුතාලා අවසාන උත්තරේ කොහොමද ගන්න කියලා. මේ බලන්න මේ භාග දෙකේම හරය 15. එන උත්තරෙත් අර එහෙනම් කීයද පුතේ? 15. දැන් මොකද වෙන්නේ? කොහොමද ලවය ගන්නෙ? මෙන්න මේ ලවයට මෙන්න මේ ලවය එකතු කරන්න තියෙන්නේ. ලේසි. 9යි 4 එකතු වෙච්චාම කීයද පුතේ? 13යි. එහෙනම් අවසාන උත්තරේ තමයි 15න් 13යි.